අපි දෙන සින්දු කියන එක පැත්තක දාලා අපි මේ ඉස්සරහා ඉන්නවා ලස්සන නංගිලා ටිකක් ඩාන්ස් එකක් දාන. ඒක හොඳයි මේ මේ දවස්වල අර අතිරේක කීයක් හරි හොයාගන්න පුළුවන් ක්ලාස් එක දාගත්තොත්. ඒ නිසා මේ ඒක හොඳයි හොඳ අයිඩියා එකක් නේ. ඒක හොඳයි. වයස ප්‍රශ්නයක් නෑලු ඇතුළේම නොමිලෙන්නේ. අපි මීඩියම් තමා සාමාන්‍ය මීඩියම් මීඩියම් සයිස් ගෑනු ළමයින්ට තමයි හොඳට ගන්න. ඒක සයිස් එකද නෑ ස්මෝල් නම් පොඩි දෙයක් ගොඩක්. ඔව්. මීඩියම් කියන්නේ මීඩියම් සාමාන්‍ය මේ වැඩේට ඔබිට උචිත නර්තනයක යෙදීමට. උදාහරණයකට ගත්තොත් මේ අපි මීඩියම්. මොන තරම් අසහනයක්ද තියෙන්නේ. ඒකනේ වැඩේ වෙලා තින්නේ. එහෙම එක්කට නෙමෙයි මේ යන්නේ. මේ සයිස් අනුව තීරණය කරන්න බෑ නර්තන හැකියාව. මෙයාලා මොනවද මේ කරන්නේ? බුදුසත් මොකක්ද කියන්නේ පිටිපස්සේ? කියන්නේ ඉතින් පොඩි අයවම අමාරුයි නෑනේ. එතකොට ඊයේ අර අක්කලාට දුවන්නේ නැටුවේ පොඩි බබෙක් ඇවිල්ලා. අක්කලාවුලක් නෑ. හරි මම ඔයාව තමයි හෙව්වේ. මේ චූටි නංගියට පොඩි සද්දයක් ඕනේ වනවාසල. ඉතින් ඔතන ඉගෙනවද කවුරු හරි? පිළිදේ ගඟඩල් පියුයි සරසා පඩියක් නැගලා වැටපන් අම්මා. වැඩලා ඉවරයි මගේ අම්මා. මේ පැත්තේ මේ මෙතන ඉන්නවා මේ. එනවද? එන්න ඔයාලා. එන්න දෙන්න මෙන්න. කොල්ලෝ එන්නේ නෑනේ. මගේ මහත්තුරු ටික පල්ලයටලා සොමියක් ගන්න අයලගිරි වගේ. නංගිලා දෙන්න එන්න. දුවලෙන් හරියට අන්න එහෙම තමයි ඉන්න ඕනේ. චූටි බබාලා ඉන්න ඕනේ. ඔය නංගියත් දෙන්න. ඔයත් දෙන්න. මේක තනියට එන්න. පාළුවක් නෑනේ එතකොට එන්න. දැක්කනේ එන්න කියපු ගමන් ආදරෙන් ආපු නංගි කෙනෙක්. මේ නංගියටත් අප්පුඩියක් ඕනේ වනවාසල. තව එක්කෙනෙක් හිටියා නම් නිකන් බෙදිලා යන්න. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් අර ගැම්මට අර ලේඩිස් ෆස්ට් කියන එක පොඩ්ඩක් අර උචිත කරගන්න නියම තැනක් මේක. ඔව්. ඒ නිසා අපේ ගැම්මට ආදරණීය නංගියනේ ඩාන්ස් ගන්න පුළුවන් කෙනෙක් එන්නකො දුවලා ස්ටේජ් එකට. ඔය නම් හිටන්නේ. එන්නනේ. මේ නිකන් නෙවෙයි තෑගි තියෙනවා. තෑගි තියෙන අපි හවදාම් පිට තෑගි මොනවාද මේ තෑගි මේවනේ තෑගි. එන්න. හිතින්න බෑන්න. අන්න දැක්කනේ ඉදිරිපත් වීම. හතරයි දැන් අරෙන් රන්දි මහත්මයාත් කියන්නන්නේ නෙවෙයි වගේ මේ පැත්ත. එන්න. අන්න ඒකයි. මේක තමයි ඕල්රයිට් නර්තන පාසලේ ආරම්භය සනිටුවන් වන මොහොත. MBBS හොමිමාල් ගුරුතුමා. බලාගෙනයි පින්බරදී ඉනාවෙන් බලාගෙනයි පින්බරදී උදුරු සොයන රුදුරු වන සතුන් තුන් වෙසින් යසුරතේ මේ නපුරු නගරයේ බලාගෙනයි පින්බරදී මේ වැරදි කතාවක් ඔබ වෙලා මොකද්ද? නපුරු නගරයක් නෙමෙයි වනවාසල කියන්නේ හරි මාතරණීය නගරයක්. එහෙම නේද මල්ලියේ? නෑ නපුරු නගරයේ මේ අපේ කට්ටිය. ඒක මොකද නංගි මං එහෙම කිව්වේ මොකුත් නෙමෙයි. ගොදුරු සොයන රුදුරු වන සතුන් ඉන්නේ මේ පිටිපස්සේ. හරිද? එකට ඉඳලා මේ ළමයි බය වෙයි. ඔව්. ඉතින් බය වෙන්න දෙන්න තමයි මම මේ ඇත්ත කියන්නේ. මේ ඔය ඉන්නේ උත්තම ඔය කතාව බලන්න පිටිපස්සේ සත්තුයි. ඔය කතාව නවත්තලා මේට එන්නකෝ. මෙයාලට දැන් එන්න කියපු සැනින් ආවනේ ස්ටේජ් එකට. මෙයාලට ඇස්වා කටවා හොවා අරවා මේවා ඔක්කොම ටික දැන් ඇවිල්ලා තියෙන්නේ. අනිවාර්යයෙන්. මාස්ටර් කුරුනාස පොඩක් පෙරේ පොඩක් තට්ටුව දාලා දෙන්න. හරි අපි ඒවා පස්සේ ගහමුනේ. ඔව් මටත් පොඩ්ඩක් දන්නේ නැද්දා හිටපො අපි මෙයාලගේ මල්ලි අපි මෙයාලගේ බලමුද සහජ හැකියාව මොනවද තියෙන්නේ කියලා. රයිට්. සාමාන්‍යයෙන් ඔයාට තියෙන හැකියාවන් මොකක්ද? සාමාන්‍ය ගෙදරේදී වගේ සාමාන්‍ය විනෝදාංශයට වගේ මොකක්ද කරන්නේ? හුව කියන්නේ? හුව කියන්නේ. හරි එන හුවක් කියන්නේ. ඔබ පවණිත් එක්ක කරන්නේ මම හොතට දන්නවා. දැක්කනේ ආගත්ත නේද? පවනි කියන්නේ මගේ සහෝදරිය. එයා එහෙම එකක් නැහැ. හරි. ඔයා ඉන්නකො. හරි ඔයා හුවක් කියන්නේ. එන්න එපා හමු වෙන්න මේ අනාතුරු අයියනේ හිතේ විඳවන්න නිරතුරු පුදුම
පුදුම හැකියාවක් නෙදී. මේ ඉනොගක්ක කොයි නේද බැස්සේ? ඉනෝගක් කලමේ මෙයා කිව්වේ. යා නේද කිව්වේ මාන්දලු. නිකම් මේ ටැලන්ට් පාස් වන්නේ වාරි. හරි. සහජ හැකියාව ඇතිනේ. මේ බර හුව කියන්න ඕන අනිවාර්යෙන්ම. අවුරුදු කොහා වගේ නේද? හරිම ලස්සන නියතමානී විනාව. මෙයාගෙන හුවක් අපි ආවද? පිරිමි සතා කොහාගේ. රයිට් අපි ගහමු. නටුවා. නටමු. මේ ඔයා බිම නේද හිටියේ? ඔයා හිටියේ බිම නේද? ඔයා මේ ගෑනු ළමයි 4 දෙනෙක් ආවට පස්සේ මේ උඹට ඇයි ආවේ කියන්න?
ඔය අයියා වෙඩි තියන්නේ. එයාවේ වීඩියෝ කරන්න හරි හරි හරි. එයා මේ වීඩියෝ කලින් වෙලෙක් කියලා වීඩියෝ කරේ මෙයා නෙමෙයි. නෑ මෙයා තමයි ඒකේ ලොක්කා. එයා යක්. ඔයාලා ලොක්කෝ කියලා මේ අපි ගෙන්නුවට පස්සේ වෙදන්න. ඔයාලා ගණන් ගන්න. ඒ අපේ ඒකනේ මේ මෙයාට මෙයාගේ වැඩේ කරගන්න ඉතින් ඔයා මේට ඔව් මේ සර් හරි සර්. තාක්කි මේ ඔයාලා තිනා වෙන්න එපා. මේ ළමයි බය කරන්න එපා. බය කරන්න එපා කියලා මං කියලා ගත්තේ ඔයාලව. පිටිපස්සේ ඉන්නේ ගොදුරු සොයන රුදුරු වණ සතුන්. තේරුම් ගන්න ඒක. මම විතරයි ඉන්නේ මෙතන මේ. රයිට්. අපේ උන්ගේ මැස්ස හදුනද කොයිද දැන්? අටුවටිකා වැඩි ඕනේ නැහැ. දැන් ඔයාලගේ සර්වාංගයේ තියෙන බලවේගයන් ටික ඉවත් කරන්න යන්නේ මම. තේරුණාද? මම මෙහෙම හිටියට හොඳ කට්ටඩියෙක්. පේනවද? ගාල ගන්න. शास्त्रीय गजब वर्ण चिंतक है वो ना මොනවද හොයන්නේ? නෑ මෙතන බලන් හිටිය රකාව අරින්නේ. चिंतक ඉන්න මේ මෙයා මොනවද කරන්න හින්දා මේ එයා පිටිපස්සට ගිහින්. රයිට්. කිසිම යකෙක් නෑ ඔයාලගේ අකවල වල. ඔයාලා පාස්. මොකද්ද? පාස්. පාන විසල් හරි සුපින. කාගේවත් ඇඟේ නැහැ බොබී ගෑන්ගේ තමයි ඉන්නේ. ඒක තමයි නෑ මං ආවේ මෙයා ගැංගේ තියනද කොහෙද? මේ අහන්න ඒකයි මම මේ නතර කරේ. අහන්න පොඩක් අලියගේ නලදතෙක් ඉන්නවා. මේ නලදත් තියෙනවා නේ නම් මේ මෙතන පන්ති පවත්වන අරේ මගේ මල්ලිලා ටික පාළුවෙන් බලන් ඉන්නවා නටන්න නැතු. නෑ එයාලා අවුල නෑ මේ ගමේ ඉන්නේ යක්කු එලවන්නේ මම. ඒවා උලක් ගන්න බා රයිට්. වල වාසනේ හොයා. හරි. නැතු. පාරි මගේ පාරි